රයිට් පුතේ අපිට ගාන කියලා තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා පාද දෙක අගෙනුත් දීලා අනිත් පාදේ වෙන x ගේ අගය හොයන්න කියලා. දැන් අපිට මේක හොයන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කොහොමද හොයන්නේ? පුතේ පාවිච්චි කරන්න ඕන ප්‍රමේයක්. මොකද්ද ප්‍රමේය? පයිතගොරස් ප්‍රමේය. මොකද්ද පයිතගොරස් ප්‍රමේය කියන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ වර්ගය සමාන වෙනවලු ඉතිරි පාදවල වර්ගවල එකතුවට. එහෙනම් පුතේ මොකද්ද මේ කර්ණය කියන්නේ? කර්ණය කියන්නේ පුතේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදෙට. රයිට්ද? එහෙනම් x ගේ වර්ගය ඕන ගන්න හදන්නේ. x ගේ වර්ගය කර්ණයේ වර්ගය සමාන වෙනවා පුතේ ඉතිරි පාදවල වර්ගවල එකතුවට. ඒ කියන්නේ 3 වර්ගය ධන 4 වර්ගය. හරි නේද? රයිට්. අපි දන්නවා 3 වර්ගය කීයද පුතේ? 3 වර්ගය කියන්නේ 3 වරක් 3 9යි. 4 වර්ගය 4 වරක් 4 කීයද? 16යි. 4 වරක් 4 16යි. හරි නේද? එහෙනම් 9ට 16ක් එකතු කරලා පස්සේ කීයද උත්තරේ? 9ට 16ක් එකතු කරලා පස්සේ 25යි. පුතේ මේ තාමත් හොයලා තියෙන අපි x වර්ග. මගේ මේ මිනුම තමයි මේ BC පාතේ දිග තමයි පුතේ x. එහෙනම් x හොයන්න පුළුවන් නේද? 25 වර්ගමූල දාගත්තා නම් එහෙනම් පුතේ අපි දන්නවා 25 වර්ගමූලය කීයද? 5යි. 5යි. රයිට්ද? එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දීලා ඉතිරි පාදය හොයන්න කිව්වොත් අපිට හොයන්න පුළුවන් ලේසියෙන්ම පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරලා. රයිට්. එහෙනම් මම ඔයාලට ගණන් දෙනවා. මෙයා 8 සෙන්ටිමීටර් මෙයා 6 සෙන්ටිමීටර්. ඒ අවස්ථාවේදී x ගේ අගය හොයලා කමෙන්ට් කරගෙන යන්න.